හරි යාළුවනේ අපි ඔන්න ඉන්නේ ආකාශවල තියෙන මේ මාළු මාකට් එක. මේක හරි ප්‍රසිද්ධයි. මම ඔයාලට පෙන්නන්නම් පොඩ්ඩක් මේක ඇතුළ. මේකේ උදේ කාලේට තමයි මාළු ගන්න එන්න පුළුවන් කියලා කියන්නේ. ඊට පස්සේ මෙහි එක මාළු වර්ග ඒවා මෙයා තියෙනවා. මේ හරියනම් මාළු නෑ. අර ඉස්සරහට යනකොට අපිට හම්බෙයි මෙතන තියෙනවා පළතුරු. ඩොඩම් වගේ තියෙනවා දැකලත් නෑ. මෙතන තියෙනවා එළවලු, කැරට් වගේ තියෙනවා. මෙතන මේ මාළු බෙදලා වගේ ඒවා තියෙනවා. වෙන ඇතිවා. මේ ගණනුම් ගහලා තියෙනවා. බෙල්ලෝ වර්ග. තියෙන එක එක මාළු මෙන්න මේ කඩේ හරි ප්‍රසිද්ධ කඩයක්. මගේ ඒ වෙලාව මේ දැන් මට ඒ කඩේම නම් මතක නැහැ. මම ඒක පොඩ්ඩක් කරමු. තව පොඩ්ඩක් මේක එඩිට් කරනකොට මම ඒක දාන්නම්. ඒක හරි ප්‍රසිද්ධයි. ඒකෙත් මම වීඩියෝ එකක් තියෙනවා. මම ඒ ටිකත් එවන්නම්. මේ කියන්නේ මෙහි ආවොත් ඒ කඩේට ගොඩක් අය යනවා. ඒ කඩෙන් අනිවාර්යෙන් කාලා තමයි යන්නේ. දැන් යනකොටත් අයියේ අපි එනකොට සෙනග අඩුයි. ඒ සෙනග හිටියේම නෑ. 4-5 දෙනෙක් හිටියේ. දැන් අද නම් එතන පොලිම වගේ තියෙනවා. මේ තියෙන මාළු වර්ග. මේවා මම හිතන්නේ ටූනා වෙන්න ඕන. ටිකක් ගාන වැඩි. මාළු වර්ග තියෙනවා. ඉස්සෝ. මේ සක්කේ එහෙම තියෙන තැන. මේ සක්කේ වර්ග තියෙනවා. එක එක වර්ගයේ සක්කේ ප්‍රයිස් ගහලා තියෙනවා. මේක ඇතුළ මේ තියෙන බොක්ස් එක වයින් වර්ගයක් තියෙනවා. මේකේ ඕගනික් ෆුඩ්ස් වලින් හදන ඒවා තමයි කියලා කියන්නේ. ස්වභාවික හරි පෙනුමයි මේ බෝතලේ. මිදි වයින් ඒක මේ කරවල කඩයක් ළඟට ආවා. වයින් කඩේ හැබැයි තියෙන කරවල කඩයක්. බුවල් වලින් ඉන්නවා. だからなんでかこの柔らかいかぐらいの名前がね。ごめんちょっとこれ。そうこれがついてる。
මාළු මොනවද දන්නේ. වර්ග හාල් මැස්සෝ ඉන්නවා. ටිකක් හාල් මැස්සෝ කරවල මෙහි ටිකක් ගාන වැඩි. එන්නේ බෝවල්ලෝ හොඳට තියෙන එකේ විදිහට වෙන ටිකක් ගාන අඩුයි. යයියෝ මේ සම්පූර්ණ මේ බෝවල්ල එනවා. ඒක මම හිතන්නේ මේවා මේ සිප්පි කට්ටි තියෙන එකක් වගේ එකක්. වේල්ලක් තියෙනවා මාළු. ඊට පස්සේ ඒක ෆ්‍රෙෂ් ෆ්ලවර් වගේක් තියෙනවා මේ පේන විදිහට. ඔක්කොම ෆ්‍රෙෂ් ෆ්ලවර්. ඒ ලස්සන. Apple sedang palatur agak Mari ya tawar kaki nonton ya. Dan bread mana hari paham harga. Hari ini තියෙනවා මෙතනින් ඇතුළටත් යන්න පුළුවන්. වේලල මෙතන මේ නිකන් පැණි දාලා වගේ මේ බූවල්ලෝ. බූවල්ලෝ තමයි මෙහාට ටිකක් ප්‍රසිද්ධ මේ. මෙතන බෙදපු මාළු වගේ 1000ක් වෙනවා. එතන 600යි. බූවල්ලන් වෙන අද නිකම්ම තමයි. බූවල්ලෝ අඬු තමයි මේ බෙදලා තින්නේ. තියෙන බූවල් බෙදපු 1000ක් වෙනවා එක. දී කාලේට මාළු ගොඩක් ඉන්නවා. දැන් දිනේ වෙද්දි නම් ගොඩක් අඩුයි මාළු. මෙතන ටිකක් අඩු මාළු තමයි ඉන්නේ. වර්ගේ නම් මොනවද කියලා බෝවල්ලොත් ඉන්නවා මෙතන අයිස් දාලා සත්ත ලම්බු වෙනවා. මාළුන්ගේ නම් දන්නේ නැහැ මම. මාළු වර්ගේ ඉන්නවා. හරිම පිටිසිදුව ඒක පැකට් කරලා හැමදාම යාම විකුණන්නේ. නිකන් සාමාන්‍ය විකුණන්නේ දැන් අපේ පාරවල්. එහෙම තැනුත් ඇති සමහරකට බලමු අපි ඉස්සරහට යනකොට. මෙතනත් ආයේ බූවල්ලෝ පොඩි අය ලොකු අය ඔක්කොම මික්ස් එකක්. අර මොලේ වගේ එක නිකන් අර බූවල්ලගේ තියෙන එක වෙනම විකුණන්න තියෙනවා. ඉක්පි වෙනම තියෙනවා. ඒක නිකන් මෙයාලා සෝස් එකක් දානවා. හරවල ආයේ මෙතන මාළු තියෙනවා. එක මාළු වර්ග මාළුව මම වීඩියෝ වලින් දැකලා තියෙනවා මේ මාළුව. කාලයෝ ඉන්නවා.
ටිකක් ලොකු මාළු කඩයක් වගේ. දැල්ලෝ ඉන්නවා. උඩි දැල්ලෝ ඉන්නවා රුපියල් 3000යි. මේ ගෝවල්ල 3000යි. මේක ෆ්‍රෙෂ්ව තියෙන්නේ. ෆ්‍රෙෂ් කාම විදියට කන්න පුළුවන්. හරි ලස්සනට අයිස් දාලා දැක්කම නිකන් ගන්න ආස හිතෙන විදියට තමයි මෙයාලා හදලා තියෙන්නේ. මාළු වලට අමතරව තව එක එක අයිටම්ස් තියෙනවා මේ පේන විදිහට. හැඳි වර්ග මේ හරි ස්ටික් ඒ 500ක් වෙනවා. නැත් තියෙන එක එක අයිටම්ස් වල ලී වලින් හදපු එක එක බොක්සස් වගේ. ඒකේ හරියම ලස්සන පිළිවෙලකට හැඳි ලී වලින් හදපු මේ එකක් රුපියල් 200ක් විතර වෙන්න හරි ලාභයි. පාවිච්චි කරන්න පුළුවන්. තියෙනවා මාළු වර්ග එක. මාළු ඔක්කොම කපලා එතනත් තියෙනවා මාළු වර්ග නිකම් ලුණු දාලා හරි ගැටු ලුණු දාලා නිකම් වැදලා වගේ නිකම් පෙනුමක් තියෙනවා. කරවල කරලා වගේ නිකම් තා ගන්න බැරි රුපියල් 1000ක් වෙනවා මේක. අත්තිනා මොන හරි කෑම වර්ගයක් හරි හිතා ගන්න. මාළුව දෙකට පළලා මාළුව මේ දෙකට පළලා තමයි 1970 තව එක එක ටොයිස් වර්ගත් එක එක බඩු ඒවා මෙහා තියෙනවා. හරි ලෙන්සු එතන තියෙනවා එළවලු වර්ග. මේ එළවලු ටික ලාභයි වගේ රුපියල් 100ට 150ට එළවලු වර්ග. එක ගෙඩියක් රුපියල් 100ක් වෙන්නේ. ලාභයක් තියෙනවා. කකි ගෙඩි නම් ගණන් මේක නම් පළතුරු මොකද නිකන් ලාවුලු වගේ. මම කාලා නෑ මේක. මේක එක ගෙඩිය රුපියල් 400ක් වෙනවා. මේ පළතුරු නම් මම ඊට කලින් පෙන්නලා තියෙනවා මම වීඩියෝ වල ප්‍රයාස් වගේ ලොකු ගෙඩි මේක එකක් 450ක් වෙනවා. මේ ඇපල් තියෙනවා එකක් රුපියල් 300ක් වෙනවා.
මේක අර ඔක්කොම රුපියල් 600ක් ඉන්නේ අර ඇපල් වල. මම පොඩ්ඩක් ළඟට ගිහලා පෙන්නන්න. 600යි මේ දෙකම රුපියල් 400යි. ආවයි ලොකු දෙයක්. මේ සෙට් එකම 450ක් තියෙනවා. ඒකනම් ටිකක් මේක ටිකක් හොඳයි. මේ එලි මල්ලම රුපියල් 600යි. ඒ ඇපල් ඔය විදිහට තමයි ඉතින් පළතුරු තියෙන්නේ. කරවල වර්ගයක් තියෙනවා. නොහොම යනකොට කෙලවරට ඉස්සරහට යනකොට මාකට් එක ඉවර වෙනවා. මම හිතන්නේ උදේ කාලේ තමයි මාළු ෆ්‍රෙෂ් පිට ගන්න තියෙනවා නම් ගන්නවා නම් එන්න ඕන. මේ හැමතැනම නිකන් ඇඳුම් එලලා වගේ තියෙන බූවල්ලෝ. මේ මාළුව හරි ප්‍රසිද්ධයි ජපානයේ. මේ මාළුවාගේ නැට්ටේ තමයි මේ තියෙන්නේ. නැට්ට වේලලා වගේ. මට හරි මේක පාවිච්චි කරන්න ඇති. මම ඒකට දන්නේ මෙන්න මේ මාළුවා. මේ ලොකු මාළුවේ. මම හිතන්නේ ලොකුයි යත්තේ ප්‍රමාණයත් එක්ක බැලුවා සාමාන්‍ය කිලෝ 4ක 5ක මාළුවේ. මේ කෑලි හපු මාළු කෑලිත් තියෙනවා. නොහොම යනකොට කෙලවරට යනකොට මේ මාකට් එකත් ඉවර වෙනවා. මෙතනත් ආයේ කරවල තියෙනවා. Almesso, Unisso, සොත් වේලලා තියෙනවා ඉස්සෝ. රුපියල් 500ක් වෙනවා මේකට ගත්ත එක. එතන එක 1600ක් තියෙනවා මේ ලොකු මාළු. එනවාද වේලලා ලොකු මාළු. මේ බෝවල්ලු තියෙනවා. එල්ලලා පේන ඇති. ඇතුලේ මේ දාර බෝවල්ලු ඇතුලට දාලා හදලා තියෙන්නේ. මේකේ බෝවල්ලු තමයි මැද තියෙන්නේ. පොඩි කැමරක් දෙනවා කන්න. රුපියල් 800ක් වෙනවා මේක. කරවල වර්ග. මේ සෝස් එකක් ගාලා තමයි මේ තියෙන අමුතු පාටට. තමයි මීට කලින් දැක්කා ආයෙ ඔන්න ප්‍රෙස් ෆ්ලවර් තියෙන තැනක් තියෙනවා පැලත් එක්ක. රුපියල් 500ක් වෙනවා මල් පෝච්චිය. 500ක් වගේ. ගෝවා වගේ જાතියක්. ගෝවා වගේ තමයි වෙන්නේ. ගෝවා වර්ගයක් වෙන්නේ සමහරක් විට. කොලේ තමයි මල නෙමෙයි කොලේ තමයි රතු පාටට තියෙන්නේ. ඒවල් ඇතුළට වගේ තියෙන මල් පොල්. ලංකාවේ තියෙන මලුත් තියෙනවා. නිකන් හරියට නිකන් හදපු මල් වගේ ඇත්තට විශ්වාස කරන්න බෑ නිකන්. මම හිතුවේ මුලින්ම මේ හදපු මල් කියලා. හැබැයි අතව තියලා පොඩ්ඩක් බලුවම තමයි තේරෙන්නේ. ලස්සන මල් જાතිය. රුපියල් යෙන් 700ක් වෙනවා. මේක කොළ සහ මේ මල් මිටිය.
දැන් ක්ලෝස් කරන්න දන්න යන්නේ. හරි ඉතින් ওই විදිහට තමයි. හරි ඔන්න ওই විදිහට තමයි ඇතුළේ. දැන් ආයි මුල්ලට යනවා. මේ පැත්තේ යන්න ඕන. ඉතින් ආකාශ වල ඉන්න නම් මේ පැත්තේ මේක හැම හුරු ඇති. මම දැන් ඊයේ තමයි අපි වැඩ කරන පැත්තත් එක්ක අපිට ළඟ හින්දා තමයි අපි මේකට ආවේ. ඊයේ අපි ආවා. දැන් අදත් ආවා. දැන් අදින් වැඩ ඉවරයි. එතකොට ආයි මේ පැත්තට එවේද කියලා කියන්න බෑ. හැබැයි මේ මාකට් එක මේ ආකාශ වල හරි ප්‍රසිද්ධයි. මාළු ගන්න උදෙන්ම ආවත් මාළු ගන්න පුළුවන් කියලා කියන්නේ. කොහොමත් කරවල ජපානයේ කරවල ගන්න. කරවල නම් කන්න අමාරුයි. මාළු අඩුයි. මාළු සාමාන්‍ය ඉතින් අපි යෙන් රුපියල් 300ට වගේ ගන්න පුළුවන්. මාළු වර්ග මෙතනක් තියෙනවා. හරි ඉතින් මම එහෙනම් එහෙම එළියට යනවා. එළියට යන ටයිම් එකත් හරිද? එහෙනම් මේ වගේ වීඩියෝ එකක් ඉතින් බලන්න අපිත් එක්ක නැදිලා එන්න කියලා ආරාධනා කරනවා. අපි මේ වගේ තව වීඩියෝස් ජපානි වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්. තව වීඩියෝස් තියෙනවා අපි තව ඇවිදපු ඒවත් බලන්න පුළුවන්. ඉතින් හරි හැමෝටම ජය වේවා.